ඔලිම්පික් පන්දම අතතිව ක්‍රීඩාතරු රසක් කොළඹට. Santika Jayasinghe is bringing this Olympic torch for the year 2026, followed by the Olympians Niluka Kamaratne, Chamanuwan Dharmawardena, Kayla Besinghe and Virendra Singhe. ක්‍රීඩාව එකමුතුකම සහ ඔලිම්පික් උදාර අගයන් පෙරදරි කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කළ 2026 ඔලිම්පික් දින සමරුම් උත්සවය කොළඹ ජාතික නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් අන්දමින් පැවැත්වුණා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරම්භය සනිටුහන් කරමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම සමරුම සඳහා මෙවර Let's Move 2026 ගෝලීය තේමාව යටතේ You can do this හෙවත් ඔබට මෙය කළ හැකි යන ප්‍රබල පණිවිඩය එක් කර තිබුණා. තරුණ පරපුර ක්‍රියාශීලී ජීවන රටාවකට හුරු කිරීම අරමුණු කරගත් මෙම අවස්ථාවට වෙළුවන අනුරුද්ධ බාලිකා, රත්නාවලී බාලිකා, යශෝදරා බාලිකා, ශාන්ත ජෝසප්, ලුම්බිනි සහ අශෝක යන පාසල් 7 නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටියා. සංකේතාත්මක පාගමනකින් ආරම්භි මෙම සැමරුමේ සුවිශේෂීම අවස්ථාව වූයේ මෙරට ඔලිම්පික් ක්‍රීඩකයන් විසින් ඔලිම්පික් පන්දම රැගෙන යාමයි. ඒ සඳහා ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ සමගින් නිලූක කරුණාරත්න, චාමර ධර්මවර්ධන, කයිල් අබේසිංහ සහ විරේන් නෙත්තසිංහ යන ඔලිම්පික් තරු එක්ව සිටියා. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනවිරත්න, මහලේකම් රිෆ්ටි ෆාමි ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩාවන්ට සම්බන්ධ 500කට අධික පිරිසක් සහභාගී වුණා. එමෙන්ම ඉදිරි ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් අනුග්‍රාහක ලොවි සිලෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසංකද මෙල් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ක්‍රීඩාව මගින් නිරෝගී සහ ශක්තිමත් ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණ යළිත් තහවුරු කරමින් මෙවර ඔලිම්පික් දින සැමරුම සාර්ථකව නිමාවට පත් වුණා. මෙම සැමරුම ඉදිරි ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේදී ලක්මව රන් අකුරින් බැබලවීමට අපේ ක්‍රීඩකයන්ට දිරියක් වනු නොඅනුමානයි.